ඔයාගේ ආදරවන්තය හෝ ආදරවන්තයා වෙන්වෙන් උත්සා කරනව නම් අපි කොහොමද කලින් මේක දැනගන්නේ. අද අපි ඒ ගැන කතා කරමු. බැඳීමක් කියන්නේ ආදරය, විශ්වාසය, අවධානය, පක්ෂපාතීත්වය වගේ ගොඩක් දේවල් එක්ක ගොඩනැගුණු දෙන්නෙකුගේ බැඳීමක්. නමුත් කාලයත් එක්ක මේ දේවල් ඉබේටම වෙනස් වෙලා යන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් දෙන්නගෙන් කවුරු හරි ඉවත් වෙන්න හදන බවට හැඟවෙන ලක්ෂණ 5ක් ගැන කතා කරමු. අංක 1. කලින් නිතර කතා කරපු මැසේජ් කරපු කෙනා දැන් වැඩි කතා කරන්න හෝ මැසේජ් කරන්න උනන්දුවක් දක්වන්නේ නැත්නම් ඒ සම්බන්ධතාවය ටිකක් ඉවත් වෙන්න හදන ලක්ෂණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් නම් මේ තත්ත්වය ටිකක් වෙනස්. නමුත් ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් තමන්ගේ දවසින් පුංචි හෝ වෙලාවක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න අමතක කරන්නේ නැහැ. අංක 2. ඔබව හමුවීම ප්‍රතික්ෂේප කිරීම. වෙනදා ඔයාව දකිනකන් ඉවසෙල්ලක් නැතුව හිට පුද්ගලයා විවිධ හේතු කියලා ඔයාව හම්බ වෙන එක මගහරින් උත්සාහ කරනවා නම් ඔබ මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 3. කතා බහ අඩුවීම. කලින් ඔයා එක්ක ගොඩක් එක දිගට කතා කරපු මැසේජ් කරපු කෙනා කෙටි පිළිතුරු ලබා දෙනවා නම් ඔයාව වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා නම් මේකත් ඔයා එක්ක තියෙන ඉෆෙක්ට් එක එපා වෙලා කියන එකට හොඳ හින්ට් එකක්. අංක 4. පුංචි දේවල් වලට වාද කිරීම. කලින් ලොකු ප්‍රශ්නයක් උනේ නැති පුංචි දේවල් වලටත් දැන් ලොකු වාද ඇති කරගන්නවා නම් සමහර වෙලාවට ඒක ඔබත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් දුරස් වෙන්න හදන හැසිරීමක් වෙන්න පුළුවන්. අංක 5. අනාගතය ගැන කතා නොකිරීම. ඉස්සරහට ඔයාලා දෙන්නගේ ජීවිතය කොහොමද අරගෙන යන්නේ, මොනවද කරන්නේ, මොනවද අරමුණු කියලා කතා කරපු කෙනා දැන් මේ දේවල් ගැන කතා කරන්නේ නැත්නම් ඒ දේවල් මගහරිනවා නම් ඒක ගැනත් ඔයා හිතන්න ඕනේ. මතක තියාගන්න සම්බන්ධතාවයක් කියන්නේ දෙදෙනෙකුගේ ගමනක් මිසක් එක් අයෙකුට තනියෙන් අරගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මිනිස්සු කියන්නේ හැම වෙලේම වෙනස් වෙන જાතියක්. හැඟීම් සිතිවිලි හැම දෙයක්ම. ඒ නිසා ඔබ තෝරගන්න ඕනේ අවබෝධයෙන් ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් සහකාරියක් හෝ සහකාරයක්. ඉතින් යම්කිසි අවස්ථාවක ඔබට තේරුනොත් මේ පුද්ගලයා සමග ඉදිරියට යන්න බැහැ කියලා ඔබ ඒ අවස්ථාවෙම ඒ පුද්ගලයාගෙන් වෙන් වෙන්න. බොරුවට තවත් කෙනෙකුගේ කාලය නාස්ති කරන්න එපා. එහෙනම් අද තමන් ගෙන් එන්නම් මම ආවිෂ්කාරකත් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.